සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. එතකොට අද දවසේ මම මේ ඔය සියලු දෙනාටම කියන්න ගන්නේ. දැන් අපි ගීත ගායනා කරනෝනේ. අපි ගීත ගායනා කරනකොට හැම ගීතයකම අපි අර්ථයක් තමයි අපි නිරූපණය කරන්නේ. එතකොට අර්ථය දැනගන්න ඕනේ. එතකොට ඒ අර්ථයේ ඒක කතාවක් තමයි අපි කියන්නේ. දැන් අපි අපේ මුල් ගායන ශිල්පීන්ගේ ගීත අපි ගායනා කරනකොට ඒ ගීතවල එක එක විවිධ අර්ථ තියෙනවා. එතකොට මේ විවිධ අර්ථ පැහැදිලි කරනකොට අපි ඒක තනුවත් එක්ක ගායනා කරනකොට ඒ අර්ථය සම්පූර්ණයෙන්ම පැහැදිලි වෙනවා. මොකද අපි ගායනා කරන ආකාරය අනුව. එතකොට අපි සාමාන්‍යයෙන් ගීතයක් ගායනා කරනකොට ඒ ගීතයේ වේරියේෂන් ඒ කියන්නේ තනු අලංකාර එතකොට තානාලංකාර මේ හැම දෙයක්ම එතකොට ඒවට ඒ ගීතවලට අනුව තමයි අපි මේ ඒවට අනුව තමයි ගීතේ ගායනා කරන්නේ. එතකොට ඒ ගායනා කරන ආකාරයට අපි අපේ රසිකයෝ එතකොට අපි අසන්නලා එතකොට ඒගොල්ලෝ හැම දෙයක්ම සම්පූර්ණයෙන් අපි පැහැදිලිව අපිව මේ අඳුන ගන්නවා. එතකොට දැන් මම ගොඩක් කැමති ගායනය කරන සියලු දෙනා මුල් ගායනය කරන ගායන ශිල්පියෝ එතකොට අපි කියමු නාමල්ලුඩුගම මහතා එතකොට සුනිල් ඉන්ද්‍රසිංහ මහතා සනත් නන්දසිරි මහතා විජේ කුමාරතුංග අපි අතරින් මෙලා කියන විජේ කුමාරතුංග මහතා ක්ලැනස් විජේවර්ධන මහතා මේ හැම ගායන ශිල්පියෙක්ම මුල් ගායන ශිල්පියෙක්ම ගායන ගීත මම ගායනා කරන්නේ මං ඒ කාලේ රස විඳපු නිසා. ඒ කියන්නේ ඒ ගායන ඒගොල්ලෝ අපිට ලබා දුන්න ගායන හැකියාව නෙමෙයි ඒකට කියනවා අපි ගායන හැකියාවෙන් අපිව රස විඳපු විදිහට අපි දැන් මේ ගායනය අඳුනාගෙන අපි ගායනා කරනවා. ඒක තමයි මගෙන් වෙන්න දෙන්නේ. මොකද ගොඩක් කට්ටිය කියනවා අහලා තියෙනවා මේ මෙයා ගායනවා හොඳට මෙයා ගායනා කරනවා මෙයා ගායනා කරන ගීත සම්පූර්ණයෙන්ම මේ මුල් ගායනයෙන්ට අසාධාරණයක් වෙනවා. දැන් එහෙම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඇවිල්ලා තියෙනවා. රසික ප්‍රතිචාර ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ තරහ වෙන කට්ටිය ඉන්නවා. දැන් අපිත් එක්ක ගායනා කරන අනිත් ගායකයෝ කියනවා මේ මට අපිට වැඩිය හොඳට ගායනා කරන. එතකොට ඒ ගොඩක් ගර්ජන එනවා. ඉතින් මේ අවස්ථාවවලදී ඒක පැහැදිලි කරන්න තමයි මම මේක මේ විදිහට කියන්නේ. මොකද දැන් මම ගායනා කරන විදිහ නෙමෙයි තව කෙනෙක් ගීතයක් ගායනා කරන්න ඕනම කෙනෙකුට පුළුවන්. ගීතයක් ගායනා කරන්න ඕනම කෙනෙකුට පුළුවන්. නමුත් ගීත ගායනා කරන්න හැම කෙනෙකුටම නියමාකාරයකට බෑ. ඒ කියන්නේ මට පුළුවන් කියලා කියනව නෙමෙයි. නමුත් ගීත ගායනා කරන්න හැම කෙනෙකුටම මේ පුළුවන්. ඉතින් ඒ නිසා මම කැමති අයගේ ගීත ගායනා කරනවා. කිසිම කෙනෙකුට අසාධාරණයක් වෙන්න වෙන්නේ ඒගොල්ලන්ට ඒ ගායන ශිල්පීන්ට ඒ ගායනය කරන අයට මේ ගොඩක් සාධාරණයක් වෙන ලෙස තමයි මම ගීත ගායනා කරන්නේ. මට කියන්න තියෙන්නේ එච්චරයි. තවත් ගොඩක් දේවල් එකතු කරන්න තියෙනවා ගොඩක් දේවල් නිසා. ඉතින් මම ටික මේ වගේ කතා කරලා කියන්නම්. මොකද මං ගැන වැරදි වැටහීමක් ඇති කරගෙන තියෙනවා ගොඩක් අනවශ්‍ය මිනිස්සු නිසා. ඉතින් ඒගොල්ලෝ මට ඉදිරියට යන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ මට ෂෝ එකක් කරන්න කියන්නේ ෂෝ එකකට එන්න දෙන්න වෙඩින් එකකට එන්න දෙන්න. ඉතින් එතකොට බර්ත්ඩේ පාටි එකට යන්න දෙන්න. ඒ කියන්නේ එපා කියන දේ නිසා තමයි මේ මට එහෙම වෙන්නේ. ඉතින් ඒ හින්දා මම පසුබසින්නේ නැහැ. මොකද මගේ හැකියාවෙන් මට පුළුවන් විදිහට මම කරගෙන යනවා. ඉතින් ඒ ගැන කිසිම තරහක් වෙන්න එපා. සියලු දෙනාටම කියන්නේ තරහක් වෙන්න එපා. මුල් ගායනික ශිල්පීන්ටත් කියන්නේ. ඒතකොට ගායනය කරන අනිත් අයටත් කියන්නේ තරහ වෙන්න එපා. මට පුළුවන් ආකාරයට මම ගීත ගායනා කරන්නේ.
ඒ නිසා මේ සියලු දෙනාටම සමාව අයදිනවා. මොකද මගෙන් වැරද්දක් වෙනවා නම් ඒ හින්දා මේ ගොඩක් මට අපහාස විඳින්න වෙලා තියෙන්නේ. මොකද මගේ අනාගතේ ගොඩක් සාර්ථකයි කියලා දකිනවා. නමුත් මේ වර්තමානයේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ අනවශ්‍ය මිනිස්සු අමනුෂ්‍යකම් දක්වන මිනිස්සු මගේ අනාගතය ගොඩක් අසාර්ථක විදිහට දකිනවා. ඉතින් දකින හින්දා තමයි මම මේ පසුබැහැලා තියෙන්නේ. මගේ ගීත ගායනයේ නෙමෙයි, නමුත් මේ ඉදිරියට යන යම්කිසි ස්ථානගත වන ස්ථාන නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් කියන්නේ මේවා කරන්න එපා කියලා. මොකද ඒගොල්ලන්ට එපා කිව්වට අහන මිනිස්සු නෙමෙයි. මොකද ඒගොල්ලෝ කවුද කියලා වෙලා මට මේක කියන්නේ අර අනුවර්තනාම වලින් කියන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ මම කැත විදිහට මං ගැන හිතන මිනිස්සු. ඉදිරියට එන්නේ නැහැ, ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. නමුත් එකිනෙකට ඊර්ෂ්‍යාකම් කරන එක නෙමෙයි මෙතන තියෙන අභියෝගාත්මකව ඉදිරියට යන්න ඕනේ. ඉතින් හරි, අපි සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා. අද පොයේ දවස. ඉතින් අද පොයේ දවසේ සියලු දෙනාම සීලය හෙදෙනවා. ඉතින් මේ සීලය හෙදෙන කොට අපි හැම කෙනෙක් ගැනම හිතන්න ඕනේ යහපතක් වේවා කියලා, කාටත් යහපතක් වේවා කියලා. ඉතින් ධර්මානුකූල ජීවත් වෙන මට ගොඩක් මේ ඒ ගැන වැටහෙනවා. ඉතින් සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.